Hello Lummy Hearts, welcome back to my YouTube channel. අද මම ඔයාලට අරන් එන්නේ මට දවස් කිහිපයක් එක දිගට වැඩක් කරන්න බැරි වුණා. ඒ කියන්නේ හරියට වැඩක් කරන්න බැරි වුණා. මට හිතුනේ ඒකට හේතුව මම ප්ලෑන් එකකින් පිට වැඩ කරපු එක. මම ප්ලෑන් එකක් හදලා තිබ්බේ. හැබැයි මම වැඩ කරේ ප්ලෑන් එකකින් පිට. ඒ නිසා ප්ලෑන් එකේ දවස් සති දෙකක විතර කාලයක් මේ ආපහු වෙනස් කරගන්න ඕනි කියලා හිතුණා. ඒ නිසා මම මේ වෙලාවේ ඒක තමයි කරන්නේ. මම මේ vlog එක රෙකෝඩ් කරන්නේ හවස 6ට විතර. අපි හැමෝටම තියෙනවා හැමදාම දැන් ඔන්න එක දිගට වැඩ කරගෙන ගිහිල්ලා එකපාර මුකුත්ම වැඩක් කරගන්න බැරි. කම්මැලිත් නැති, කිසිම වැඩක් කරන්නෙත් නැති එහෙම දවස්. ඉතින් ඒ වගේ දවස්වලට අපි කරන්න ඕනි දෙයක් මම කියන්නම්. ඒ වෙලාවට ඔයාගේ ජීවිතේට අලුත් දෙයක් එකතු කරගන්න. ඒක මේසෙ පොඩ්ඩක් අස් කරන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලෑන් එකේ පොඩි දෙයක් වෙනස් කරන එක වෙන්න පුළුවන්. නැත්නම් ඔය වගේ මොනවා හරි දෙයකින් ඔයාගේ ජීවිතේට පුංචි වෙනසක් ඇති කරගෙන අලුතෙන් ස්ටාර්ට් කරන්න ඔයාලට හැකියාව තියෙනවා. එහෙම කරාට පස්සේ අර කම්මැලිකම මග අරගෙන ඒක පැත්තකින් තියලා එක දිගට වැඩ කරගෙන යන්නත් ඔයාට ලොකු එනර්ජි එකක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ මොනවා හරි අලුත් දෙයක් කරලා, ඒ කියන්නේ අලුත් දෙයකින් රිලැක්ස් වෙලා අලුතෙන් වැඩ පටන් ගන්න. කොහොම හරි අද හවස වෙඩින් එකක් තිබ්බා, හෝම් කමින් එකක්. ඒකට යන්න තමයි ඊට පස්සේ ලෑස්ති වුණේ. ඒ වගේම මම තවත් පුංචි දෙයක් ඔයාලට කියන්නම්. ඔයාලට සමහර කෙනෙක් ඉන්න පුළුවන් වැඩ කරන්න හිතෙන්නේ නැති, එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නකින් ඉන්න. අධ්‍යාපනික හෝ වේවා, පාලි ප්‍රශ්නයක් හෝ වේවා, වෙන මොනවා හරි ප්‍රශ්නකින් ඔයා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ හිතේ තියෙන දේ ලියලා ඒ ප්‍රශ්නේ පැත්තකින් තියලා වැඩ පටන් ගන්න. ඉතින් මේ දිනේට පහුවදා අපේ දහම් පාසලේ කට්ටිය දන්සලක් දෙන්න තමයි හිතන් හිටියේ. හැබැයි වැහිදෙයෝ අපි දෙන්න හිතන් හිටපු වෙලාවට ඒ දේ කරන්න අපිට අවස්ථාවක් දුන්නේ නැහැ. එයා උදේ ඉඳන් කළේ වැහපු එක. ඉතින් හරියට තීරණයක් තිබුණේ නැති නිසා මම පටන් ගත්තා පොඩ්ඩක් අස් කරලා ඉන්න. මොකද ගිය දවස් ටිකේ ලොකු වැඩක් කෙරුන්නේ නැති වුණාට හැමදේම හැඩි වෙලා තමයි තිබ්බේ. මට හිතා ගන්න බෑ එහෙම වැඩක් කරනව නම් කොහොමද හැඩි වෙනවා. එහෙම වැඩක් නොකර කොහොමද හැඩි වුනේ කියලා. කොහොම හරි මම අස් කරලා හිටියා. කොහොම හරි අන්තිමේදී වැස්සත් ටික අඩු වෙලා අපි අද දන්සල දෙනවා කියලා තීරණය කළා. ඉතින් මේ විදිහට දන්සල දීලා ඉවර කරලා ගෙදර ඇවිල්ලා මං කරේ නිදාගත්ත එක. මොකද තමයි උදේ නම් එතන ඉඳලා එකපාරට ඇවිල්ලා වැඩක් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් චුට්ටක් නිදාගෙන මම ගේ අස් කරගෙන මම ඉන්නේ. ඒ ඉතුරු ටික අස් කරලා ඉවර වෙලා දැන් මම මේ කරන්නේ මම ඉතා හදාගත්ත ප්ලෑන් එකට අනුව එදා දවසින් ඒකින් වැඩක් තෝරගෙන ඒ වැඩේ ඉවර කරපු එක. ඊට පස්සේ පහවදාට තියෙන වැඩ ටිකත් ඉවර කරගත්තා නෙමෙයි. පහවදාට තියෙන වැඩ ටික ටුඩු එක ලියාගෙන මම ඒ වැඩෙත් ඉවර කරා. එහෙනම් මේ වගේ වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් මාව subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝගෙම හිනවලට යන පාර හැමදාම ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අතට ගිහින් එන්නම්. bye bye.